මෙන්න ලංකාවට අලුතෙන් මෙන Honda Wagon ලක්ෂ 64කට ගන්න පුළුවන්. අයිබෝන් අයිබන් ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් අරන් එන්නේ මොකද ක්‍රිකට් මැච් තිබ්බා. ඉතින් මොකද අපි ස්පෝර්ට් channel එකක් කරනවා. ඉතින් ඒකත් එක්ක ගොඩක්ම බිසි වුණා. සෝචනීය කාරණාවක් ලංකාව සුපර් හිට් එකෙන් එළියට වැටිච්ච එක. කෙසේ නමුත් මේ දවස්වල වාහන සම්බන්ධව ගැන කතා කරද්දී ගොඩක් දෙනෙක්ට තිබෙන ප්‍රශ්නයක් තමයි පහුගිය දවස් ටිකේ මේ 2.5 බද්ධ නිසා අලුත් වාහන මිල වැඩි වෙවිද කියලා. නමුත් දැන් ඒක ගොඩක් කට්ටිය දන්නවා අලුත් වාහන මිල වැඩි වෙන කිසිදු හේතුවක් නැහැ. මේක අලුත් බද්දක් නෙවෙයි. එක එකට එක එක කතා කියනවා. මේ කතා නිසා මිනිස්සු බොරුවට රැවටිලා හදිස්සි වෙලා වැඩිපුර ලීස් දාලා මේ දවස්වල වාහන ගන්න ගියා. දැන් ගොඩක් කට්ටියක තේරෙන නිසා කලබල වෙන්නේ නැහැ. අලුතෙන් බඩි කාර් එකක් ගන්නවා නම් එයාට ගොඩක් වැදගත් වෙන කතාවක් තමයි මම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍ය ලක්ෂ 58 ඉඳන් ඔය ගන්න පුළුවන් වාහන අපි බලමු. Daihatsu Mira බඩි කාර් එක මිලදී ගන්න පුළුවන්. Daihatsu Mira කියන්නේ මෙන්න මේ ෆොටෝ එකේ තියෙන මෙන්න මේ කාර් එක. ඉතින් මම මේක නිතරම කතා කරනවා. ඒ වගේම තමයි අපිට ඊළඟට ගන්න පුළුවන් Suzuki Lapin එක. Suzuki Japan Alto එක කියන්නේ මේ Japan Alto එක සාමාන්‍යයෙන් ගන්න පුළුවන් ලක්ෂ 60 62 අතර මිලකට ගන්න පුළුවන් අද වෙද්දි. ඉතින් ඔයාලට මම මේ කියන ප්‍රයිස් සමහර කට්ටිය කියන ඔයා ඔය වීඩියෝස් වල කියන ප්‍රයිස් වලට කොහෙද යන්නේ වාහන ගන්න දෙන්නේ බොරු දාන්න එපා කියනවා. ඉතින් එහෙම කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න මම ලින්ක්ස් දාන්නම් වාහන සේල්. වාහන 1 2යි ගේන්නේ. අර තොග පිටින් තියාගෙන ඉන්න සේල් නැහැ. ඒ 1 2යි තියෙන වාහන සේල් වල ඇත්තටම අඩුවට වාහනයක් ගන්න පුළුවන්. අර තොග පිටින් Suzuki Alto 15 16 එහෙම තියාගෙන ඉන්න සේල් තියෙනවා කුරුණෑගල කොළඹ එහෙම. ඒ වගේ වාහන ගොඩක් ගණන් වැඩි. පෞද්ගලිකව ආනයනය කරලා නැත්නම් පොඩිවට බිස්නස් එක කරන සමහර සේල් තියෙනවා. ඉතා සාධාරණ මිලට විකුණනවා. ඉතින් මම මේ විදිහට නම්බර්ස් දාද්දි 100ක් 200ක් කට්ටිය කතා කරනවා. එතකොට වාහන එයාලට දෙන්න විදිහකුත් නැහැ. එයාලත් අපහසුතාවටපත් වෙනවා. මමත් නිකන් බොරුකාරයෙක් වෙනවා. මේ ජපන් ඇල්ටෝ එක ගන්න පුළුවන් ලක්ෂ 60 62 අතර. ඊට පස්සේ තමයි Mazda Carol. මෙන්න මේ කාර් එක අඩුවට ගන්න පුළුවන් ජපන් වාහනයක් වෙනකොට මොකද කට්ටිය හොයන්නේ අඩුවට ගන්න පුළුවන් ජපන් වාහනනේ. මේ Mazda Carol 2023 ලක්ෂ 58 ලක්ෂ 60 අතර මුදලකට ගන්න පුළුවන්. ඇත්තටම මේ වාහන ගොඩක්ම හොඳයි. Daihatsu Mira එකේ ඇතුළේ ඉඳගත්තට පස්සේ පොඩ්ඩක් ඉඩමදි වගේ කියලා කියනවා දෙන්නෙක් විතර යන්න. ඉතින් ඇත්තටම මේ Mazda Carol කියන එක ඒකේ හොඳ ලෙග් ස්පේස් එකක් තියෙනවා Daihatsu Mira එකට වඩා. ඒ වගේම තමයි Daihatsu Mira එක කියන්නේ දැන් වෙද්දී හොඳ ප්‍රසිද්ධ කාර් එකක්. Daihatsu Mira එකයි Mazda Carol එකයි Suzuki Alto එක අතර ඒ වාහන තුනෙන් මොකද්ද හොඳයි කියලා කිව්වොත් මේ වාහන තුන හොඳයි පදින්න සැප පහසු අතින් බලද්දී Mazda Carol එක එතකොට Daihatsu Mira එක හොඳ තත්ත්වයක තිබෙනවා. Daihatsu Mira එකේ හොඳ පෙනුමක් තිබෙනවා. හැබැයි අපි මේ වාහනේ ගත්තට පස්සේ කවදා හරි සෙකන්ඩ් මාකට් එකේ කාට හරි විකුණන්න යද්දී මේ Mazda Carol එකට වඩා Daihatsu Mira එකට වඩා Suzuki Japan Alto එක තමයි ලොකු ඉල්ලුමක් තියෙන්නේ. ලංකාවේ Toyota වාහන වලින් පස්සේ වැඩිම ඉල්ලුමක් තියෙන වාහන නිෂ්පාදනය කරන්නේ Suzuki ලා. මෙන්න තව අලුත් වාහනයක් තියෙනවා. ඔයාලා බලන්නකෝ මේ වීඩියෝ එක. Honda N Wagon ලක්ෂ 66කට මිලදී ගන්න පුළුවන්. මේකත් ටිකක් Nissan DS එක වගේ පෙනුමක් තියෙන්නේ. හැබැයි Nissan DS එකට වඩා ගොඩක් අඩු මිලට ගන්න පුළුවන්. ලක්ෂ 66 කිව්වට සමහර සේල් වල මම දැක්ක ලක්ෂ 64ට පවා විකුණන දාලා තියෙනවා. ඒ වගේම තමයි එකම වාහනය එක එක සේල් වල එක එක මිල ගණන්. එක සේල් එක අනිත් සේල් එකට ලක්ෂ 5ක් විතරම අඩුවට ගන්න පුළුවන්. මේ ආකාරයට මිල අඩු වැඩි වෙන්න හේතු කිහිපයක්ම තියෙනවා. පළවෙනි එක තමයි ඔක්ෂන් ග්‍රේඩ් එක. ඔක්ෂන් ග්‍රේඩ් 4ට වඩා ඔක්ෂන් ග්‍රේඩ් 4.5 වාහනයක් මිල ගණන් වැඩි. ඒ වගේම ජපාන් වාහනවල එක එක කලර්ස් තියෙනවා. ජපාන් ගොඩක්ම ගණන් වැඩි සුදු පාට. හැබැයි බ්ලූ කලර්, බ්ලැක් කලර් මෙන්න මේ වගේ එකම මොඩල් එක වුණත් කලර්ස් වෙනස් වුණොත් ප්‍රයිස් එක ලක්ෂ 3-4ක්ම අඩු වෙනවා. ඒ වගේම තමයි එක එක කාලවලදී ජපානයේ ඔක්ෂන් වල ඉල්ලුම වැඩි සහ අඩු කාලයක් තියෙනවා. ඉතින් මේ දවස්වලත් පොඩ්ඩක් ඉල්ලුම වැඩි ජපානයේ ඔක්ෂන් වල ලංකාවේ කට්ටිය ගොඩාක් වාහන ගෙන්නනවා අප්‍රේල් 1 වෙනිදාට කලින්. අර බොරු කතාවක් තියෙනනේ වාහන මිල වැඩි වෙනවා කියලා ඉදිරියේදී. අන්නේ කතාව නිසා. මේක නම් කෙලිම මාකට් එක මැනිපුලේට් කිරීමක් තමයි කරේ වාහන විකුණන කට්ටිය. ඒ වගේම පර්සනල් වාහනයක් ඉම්පෝර්ට් කරගත්ත තියෙන අපේ ලොකුම අවාසිය තමයි ගොඩක් වැඩිහිටි කට්ටිය ලේඩිස් අයව රවට්ටන වැඩක් මේක. කියනවා මේක මිස් තියෙන හොඳම හයස්ම වැඩිම ග්‍රේඩ් එක තමයි ගෙන්වන්නේ. ඒක නිසා ලක්ෂ 5ක් විතර වැඩි වෙනවා. මේක අරකට වඩා මේ වගේ ඔප්ෂන් තියෙනවා කියලා තමයි කියන්නේ මුලින්. අන්තිමේදී වාහනය අපේ අතර දෙද්දි මේ එක ඔප්ෂන් එකක්වත් නැහැ. සාමාන්‍ය විශේෂයෙන්ම ඔය Toyota වගේ X grade එකක් තමයි ගෙන්නවන්නේ. නමුත් කියන්නේ G grade එකක් ගෙන්නනවා කියලා. සමහර වාහනවල මේ ලොකුවට grades අතර වෙනසක් තිබ්බට ලොකුවට එක හොයන්න බෑ. හැබැයි සමහර වාහන තියෙන මේ Honda Vezel වගේ ඒවා මේ X grade එක Z grade එක අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් මට ලේඩි කෙනෙක් මෙසේජ් එකක් දාලා තිබ්බා. මුලින් එයා එකඟ වුණේ Z grade එකක් ගෙන්නලා දෙන්න එක. නමුත් X grade එකක් තමයි මට මේක ගෙන්නලා දුන්නේ කියලා.
ඉතින් මේ ග්‍රේඩ් දෙක අතර වෙනස ලක්ෂ 15ක විතර වෙනසක්. ඉතින් ඇත්තටම මේක ස්කෑම් එකක්, වංචාවක් තමයි කරලා තියෙන්නේ. ඉතින් මේක තමයි තියෙන එකම අවාසිය, අපිට වාහනේ S2 රියල් ටයිම් බලන්න බෑ. ඔක්ෂන් ෂීට් එක 100%ක්ම ආවට පස්සේ අපිට කම්පෙයාර් කරන්නත් බෑ. මොකද මොන කතාවක් කිව්වත් ඒ වාහනේ ගෙන්න ඕන කෙනා ඒක තමයි මේ තියෙන්නේ කියලා අපිත් එක්ක ආගියු කරනවා. ඉතින් අපිට එයාලත් එක්ක ආගියු කරගන්න අමාරුයි. ඒක නිසා අන්තිමේදී දෙන වාහනේ අපිට ගන්න වෙනවා. ඉතින් මේක ලොකු අවාසියක්. ඒක නිසා පර්සනල් ඉම්පෝර්ට් කරගන්න ඕන හොඳ විශ්වාසවන්ත කෙනෙක්ට කියලා ඉම්පෝර්ට් කරගන්න. එතකොට ඇත්තටම මේක ලාභයි. සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්න ලක්ෂ 100ට අඩුවෙන් වාහනයක් ඔයා ගන්න යනවා නම් අද වෙද්දි ලංකාවේ අපිට සෙඩාන් කාර් එකක් ගන්න විදිහක් නැහැ. ඔයාලට ගන්න වෙන්නේ හැච්බැක්, ඒ කියන්නේ බඩි කාර් එකක් තමයි ගන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි සෝචනීය කාරණාව. ඉස්සර නම් 2019 ප්‍රීමියම් ඇලියෝන් වගේ ඒවා ලක්ෂ 79 72කට විතර බ්‍රෑන්ඩ් නිව් ගන්න පුළුවන් වුණා. ඉස්සර Toyota Vitz එකක් ලක්ෂ 45යි. නමුත් දැන් වෙද්දි Vitz එක වෙනුවට මේන කාර් එක Yaris එක ලක්ෂ 82 85. එකට එකක් මිල ගණන් වැඩි. ඒක තමයි සෝචනීය කාරණාව. ලක්ෂ 100ට අඩුවෙන් ගන්න පුළුවන් බඩි කාර් ලිස්ට් එකක් මම අරගෙන වෙලා තියෙනවා. මට හිතනවා මේ වාහන සෙට් එක තමයි වෙළඳ පොලේ තියෙන මිල ගණන් එක්ක වටිනම වර්ග. ඉතින් ඔයාලත් මේ සම්බන්ධව අදහස් පළ කරන්න. Wagon R FX මේ වාහනේ වලට බලා ගන්න පුළුවන්. මම ෆොටෝස් වල දානවා. මේක ලක්ෂ 74කට මිලදී ගන්න පුළුවන් 2024ක් මේ වෙද්දි. ඒ වගේම Daihatsu Mira ලක්ෂ 59 60 අතර මිලදී ගන්න පුළුවන් 2024. ඒ වගේම Suzuki Hustle ලක්ෂ 70 ලක්ෂ 73 වගේ අතර මිලකට මේක ගන්න පුළුවන්. මේක විශේෂ කාරණාවක්. Suzuki Hustle එකක් මිලදී ගන්න පුළුවන් Wagon R එකකට වඩා. හැබැයි Suzuki Wagon R එකට වඩා Suzuki Hustle එක හොඳයි කියලා මම හිතනවා. හැබැයි සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක තියෙන ගොඩක්ම Wagon R එකට. Wagon R එකට මිල හැදිලා තියෙන්නේ සෙකන්ඩ් හෑන්ඩ් එකේ. හැබැයි මේ වාහනේ Wagon R එකට වඩා Suzuki Hustle එක පොඩ්ඩක් උසයි. ඊට වඩා හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තිබෙනවා. ඒ වගේම මේකට ස්පෝර්ට් ලුක් එකක් තියෙනවා. මේ වාහනේ අරකට වඩා මේ වාහනේ ඇත්තරම පෞද්ගලික මතය මට රේට්ස් එකක් දෙන්න පුළුවන් 10න් 8ක් විතර දෙන්න පුළුවන්. අරකට 10න් 7ක් විතර තමයි දෙන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම මේ Suzuki Hustle එක Wagon R එකට වඩා හොඳයි. ඒක ගොඩක් ඔය අනිකුත් රටවල කට්ටිය ෆීඩ්බැක් දාලා තියෙනවා. Google reviews එහෙම දාලා තියෙනවා මම දැකලා තියෙනවා. ඉතින් ඔයාලත් මේ සම්බන්ධව විස්තර දාන්න. මේ දෙකෙන් ඔයාලා කැමති මොකක්ද කියලා. ඒ වගේම තමයි Suzuki Spezia 2024ක් ලක්ෂ 72කට විතර ගන්න පුළුවන් X grade එකක්. ඉතින් මේකේ තව තියෙනවා තව grade එක GS කියලා මම නිවැරදි නම් මේක ලක්ෂ 77කට විතර ගන්න පුළුවන් GS grade එක. ඒ වගේම තමයි Honda N Wagon මම කලින් කතා කරා 2024ක් ලක්ෂ 66කට විතර ගන්න පුළුවන්. ඒ වගේ Mazda Carol මම කතා කරා 58 64 ගන්න පුළුවන්. Suzuki Alto 60 62 අතර ගන්න පුළුවන්. තවත් වාහන ගොඩක් තිබෙනවා. මම මෙතනදී කතා කරන්නේ මම හොඳයි වගේ කියලා හිතන ලංකාවේ දැනටම මිනිස්සු පැදලා තියෙන කට්ටිය සමහර අලුත් දැන් ගන්නවා Nissan Magnite එක එහෙම. ඒක CVT problem තියෙනවා. after market body kit කට්ටිය ගහ ගන්න යනවා. දිරන parts නිකම්ම එළියේ bonnet එකේ තියෙන්නේ. ඒවා දිරන්න පුළුවන් කියලා එක එක කට්ටිය bad reviews තමයි Nissan Magnite එකට දාලා තියෙන්නේ. ඒක නිසා මම මේක කතා කරේ නැහැ. නැත්තම් ගෙවන ගානට ලොකු පෙනුමක් තියෙන ටිකක් worth වගේ වටිනවා වගේ කියලා අපිට පේන කාර් එකක් තමයි Nissan Magnite කියන්නේ. ලක්ෂ 65 77 වගේ මුදලකට ගන්න පුළුවන් වටිනම වාහනේ තමයි මම මෙතනදී කතා කරපු Suzuki Spezia. Suzuki Spezia 2024 ලක්ෂ 72කට විතර ගන්න පුළුවන් මේ X grade එක. මේ Suzuki Spezia එක කියන්නේ මම මේක තෝරගත්තේ වෙන මොකුත් නෙවෙයි. Wagon R එක, Hustle එක, Daihatsu Turf G මේ හැම වාහනයකටම වඩා මේකේ හොඳ ඉඩකඩක් තිබෙනවා. හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙනවා. Suzuki body every van එක වගේ තමයි මේකේ පෙනුම තිබෙන්නේ. හැබැයි ඊට වඩා ලක්සරි ඒ වගේම එච්චර ලොකු නැති වාහනයක් මේක වෑන් එක පෙනුම තිබ්බට බඩි හොඳ සැපට යන්න පුළුවන් කාර් එකක්. සාමාන්‍යයෙන් ওই බඩි ගොඩක් කාර් වල පිටිපස්සේ යන්න පුළුවන් වෙන්නේ දෙන්නෙක්ටයි. හැබැයි මේ Spezia එක සාමාන්‍යයෙන් 3 දෙනෙකුට විතර වගේ ගමන් කරන්න පුළුවන් ලොකු අවුලක් නැතුව. නමුත් Allion ප්‍රීමියම් කාර් එක වගේ පිටිපස්සේ 3 දෙනෙක්ට පහසුවෙන් ගමන් කරන්න බෑ. නමුත් අර Daihatsu Mira Wagon R ගන්නවට වඩා ඊට වඩා හොඳ ඉඩකඩක් අර මේ Suzuki Spezia එකේ තියෙනවා. ඒ වගේම අඩුවටම ගන්න පුළුවන් වාහන මම කලින් කතා කරන වාහන තුනක් තියෙනවා. ඒකේ Mazda Carol එක, Daihatsu Mira එක ඇත්තටම හොඳයි. ඒ වගේම ගොඩක් කට්ටිය දන්නේ මේ Honda Wagon කියන එක ලක්ෂ 66කට වගේ මුදලකට ගන්න පුළුවන් කියන එක. Nissan DS එකක් ගන්නවට වඩා මම කියන්නේ මේ Honda N Wagon එක ගන්න ගොඩාක් හොඳයි කියලා. මොකද ඒකේ ගොඩාක් හොඳ reviews දාලා තිනවා ගොඩක් කට්ටිය. ඉතින් ඔයා කැමතිම වාහනේ මොකද්ද කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. අපි කතා කරපු නැති එකක් තියෙනවා නම් අනිවාර්යෙන් මේක ගැන වෙනම කතා කරමු. අලුත් වාහන ගන්න බැරි අයත් වාහන පදින්න ආසයි. ඉතින් ඒ කට්ටිය අලුත් එකක් ගන්න බෑ න යූස් කරපු වාහනයක් තමයි ගන්න යන්නේ. ඒ අතරත් සමහර කට්ටිය ඉන්නවා බඩි කාර් එකක් අරගෙන පවුලේ අයත් එක්ක යන්න අමාරුයි. සමහරට පවුලේ 6 දෙනෙක් විතර ඉන්නවා. ඒ වගේ කෙනෙකුට වෑන් එකක් තමයි ගොඩක්ම හරියන්නේ. නමුත් කාර් එකක් හොයනවා නම් ඒ වගේ කෙනෙක්ට තියෙන හොඳම ඔප්ෂන් එක තමයි මම හිතන විදියට
ලොකු කාර් එකක් ගන්න එක, සෙඩාන් එකක්, ඇලියොන් ප්‍රීමියෝගේ කොරලා සයිස් ඒ වගේ ලොකු කාර් එකක් ගන්න එක. හැබැයි ඒත් ලක්ෂ 50ක්වත් නැත්තම් අපිට තෝරගන්න තියෙන විසඳුම් මම බැලුවා මොනවද කියලා. පළවෙනිට මම හොයාගත්තා Toyota Corolla 121. ඇත්තටම හොඳ කාර් එකක්. ඉස්සර ඉඳන්ම පදින කට්ටිය දන්නවා මේ වගේ වාහන වල කොච්චර විදියට හොඳට අපිව බලා ගන්නවද කියලා. ඒ කියන්නේ කොහේ රෑ ගමනක් වුණත් බය නැතුව යන්න පුළුවන්. Toyota 121 2006 කියන්නේ හදවති ලොකු කාලයක්. නමුත් කිසිම බයක් නැතුව පදින්න පුළුවන් වාහනයක්. මම පෞද්ගලික මේ වාහනේ පැදලා තියෙනවා. මගේ අඳුරන ගොඩක් කටින් මේ Toyota Corolla එක තියෙනවා. 2006 121 එක 2005 එකක් තිබ්බා. ඉතින් මේ වාහන ඇත්තටම හොඳයි. ඒ වගේම නඩත්තුව ඉතාම පහසුයි. Renault කාර් එකක් ගන්න පුළුවන් ලක්ෂ 47කට 2020. ඒ කියන්නේ කිලෝමීටර් 50,000න් අඩුව දුවපු වාහන අපිට හොයාගන්න පුළුවන්. මේ බඩි කාර් එකක් මේක. ඔයාලට මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. මේ කාර් එක මේ ෆොටෝස් වල බලා ගන්න පුළුවන්. ඇත්තටම හොඳ එකක්. බඩි කාර් එකක් හොයනවා නම් බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් තියෙන, හැබැයි ලක්ෂ 50ක්වත් අතේ සල්ලි නැත්තම් ඒ වගේ කෙනෙක්ට මේ ලක්ෂ 47කට වගේ මුදලකට ගන්න පුළුවන් Renault Kwid කියන කාර් එක. මේක ඉන්දියාවේ නිෂ්පාදනය කරන කාර් එකක්. අර ජපාන් වාහන වගේ ලොකුවට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නැහැ. අපි ඇත්ත කතා කරන්න ඕන. ඒ වගේම තමයි Suzuki Every. පවුලේ අයට හොඳම choice එක. ඒ වගේම හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙනවා. ඒ වගේම තමයි නඩත්තුව ඉතාම පහසුයි. ඕන තරම් ස්පෙයා පාර්ට්ස් හොයාගන්න පුළුවන් ලංකාවේ. මේ වගේ වාහනයක් තමයි Suzuki Every. ඒ වගේම විකුණන්නත් බය වෙන්න දෙයක් නැහැ. ikman.lk වගේ සයිට් එක අද රෑ දැමුවොත් හෙට දවස වගේ තුලදී විකුණ ගන්න පුළුවන් වාහනයක් තමයි මේ Suzuki Body Every කියන්නේ. මේකේ DA 64V, DA සමහරට 17V කියලා එකක් යනවා. මේ වගේ වාහනයක් තමයි මම කිව්වේ 2015 එක ලක්ෂ 45කට ගන්න පුළුවන් කියලා. PI numbers. Hyundai Ion 2018 මේකත් කිලෝමීටර් 50,000ට වඩා අඩු වාහන ඕන තරම් හොයාගන්න පුළුවන් ලක්ෂ 38කට විතර. ඇත්තටම අර Kwid එකටත් වඩා ගොඩක් අඩුවට මේ 2018ක් මිලදී ගන්න පුළුවන් ලක්ෂ 38කට විතර. මේකත් හොඳ වාහනයක්. නමුත් මේවත් අර මම කලින් කිව්වා වගේ අර කලින් කතා කරපු Suzuki Alto, Toyota මේ වගේ වාහන වගේ ලොකු සෙකන්ඩ් හෑන්ඩ් මාකට් වැලියු එකක් නැහැ. මිනිස්සු හිතන්නේ අර Toyota, Nissan, Mitsubishi තමයි හොඳ වාහන කියලා. ඒවට තමයි සෙකන්ඩ් හෑන්ඩ් වෙළඳ පොලේ ඉල්ලුම හැදිලා තියෙන්නේ. හැබැයි මේ ඉල්ලුම සෙකන්ඩ් හෑන්ඩ් වෙළඳ පොලේ Toyota, ජපාන් වාහනවල ඉල්ලුම ඉදිරියේදී අනිවාර්යෙන්ම අඩු වෙනවා. මොකද ඉස්සරහට ඉලෙක්ට්‍රිකල් වාහන තමයි ගොඩක් එන්නේ. ඉතින් එතකොට ඉලෙක්ට්‍රිකල් වාහන ගොඩක් නිෂ්පාදනය කරා ඉන්දියාවේ, චීනයේ වගේ රටවල් වල. ඉතින් එතකොට මේ ඉන්දියාවේ, චීනයේ වගේ වාහන වල ඉල්ලුම අඩු වීමේ තත්ත්වය ඉදිරියේදී වෙනස් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම තමයි සමහර අය වාහන ගද්දි ප්‍රශ්නයක් තමයි උදාහරණයකට Toyota Premium එකක් ගන්නද Allion එකක් ගන්නද. සමහරට මේ වාහන දෙක තමයි යන්නේ සාමාන්‍යයෙන් ලක්ෂ 2-3 අතර ප්‍රයිස් එක වෙනසක්. නැත්තම් මම අර කලින් කතා කරාගෙම Suzuki Hustle එකක් ගන්නද Wagon R එකක් ගන්නද. මේ දෙක අතරම තියෙන පොඩි මුදලක වෙනසක්. ඉතින් මේ වගේ ප්‍රශ්න ඔයාලට තියෙනවා නම් කෙලිම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඉදිරියේදී අරගෙන එන්න මේ වාහන දෙකෙන් මොකද්ද හොඳ. ඒව බලලා මම විතරක් නෙවෙයි රිප්ලයි කරන්නේ දැනටමත් ඒ වාහන තියන අයත් ඔයාලට උපදෙස් දෙයි. ඒ වගේම තමයි ඔයාගේ වාහනයක් තියෙනවා නම් විකුණන්න. සමහරට ඔයත් මේ වීඩියෝස් බලලා අලුතෙන් වාහනයක් ගන්න ඉන්න කෙනෙක් නම් දැනටම තියෙන වාහනේ විකුණන්න ඉන්නවනම් අපේ නම්බර් එකේ තියෙන පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒකට මැසේජ් එකක් දාන්න. ඔයාගේ වාහනේ ෆොටෝස් ප්‍රයිස් එක එවන්න. අපි free of charge ඔයාගේ වාහනේ YouTube එකේ වීඩියෝ එකක් විදිහට දානවා. ඒක ලක්ෂ ගානක පිරිසක් බලනවා. එතකොට ඔයාට ඔයාගේ බිස්නස් එක පහසුවෙන්ම කරගන්න පුළුවන්. බෝකස්ලට ලොකු ලොකු ගණන් ගෙවන්න ඕනෙත් නැහැ. එක එක සයිට් වල ලොකු ලොකු ගණන් ගෙවන්න ඕනෙත් නැහැ. ඒ වගේම තමයි වාහන සම්බන්ධ මේ වීඩියෝස් කරාටත් කොච්චරවත් තේරෙන්නේ නැති සමහර කවුරුත් කතා කරපු නැති ප්‍රශ්නයක් තියෙනවා නම් පෞද්ගලිකව අහන්න ඕන දෙයක් තියෙනවා නම් පල්ලෙහා නම්බරයක් තියෙනවා. ඒකට WhatsApp message එකක් දාන්න. ෆ්‍රී වෙලාවක මම ඔයාලට රිප්ලයි එකක් දාන්නම්. මේ වීඩියෝ එක වැදගත් වුණා නම් වාහන දැනටමත් හොයන වාහන වලට ආදරය කරන කට්ටිය අතර මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න මෙපා. පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. මේ වගේම තව වැදගත් වීඩියෝ හමු වෙනනම් ඔබට තේරුවන් සරණයි.